welcome speech එක කරලා මේ පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්නවා. සර්ප්‍රයිස් එක සාමාන්‍යයෙන් කියලා වෙන දේවල් නෙවෙයි. හරි. සම්පූර්ණ ඇජෙන්ඩා එක වෙනස් වෙන්නේ. මට හිතෙන්නේ මොකක්ද වෙන්නේ? මොහොතින් මොහොතක් ගෙවි කාලේ දිනයක් ඇවිදින් අත ගන්න කුමර wow ලස්සන පොඩියක් දෙන්න අපේ වනමාලී ආදරණීය සහෝදරයා. right. අනේ ජපානයේ නම් නොකියම ඇවිල්ලා තියෙන්නේ අපේ බ්‍රයිට් මේඩර්මයි සෑඩ් ප්ලෑන් කරලා ඇවිල්ලා තියෙන්නේ. මම හිතන අක්කා කෙනෙකුට ආගන්න බැරි වෙන අවස්ථාවක් වෙනවා මේක. මොකද මේ ඒක නැහැ කියලා කියලා තියෙන්නේ. අම්මටත් එහෙමයි සහෝදරයටත් එහෙමයි මොඩම තාත්තටත් කොහොම මම හිතන්නේ අක්කගේ මේ සුබදවස් අතාරින්න එක මොකද මොන වැඩේ තිබ්බත්. ඒ නිසා මේ මාර ආදරණීය අවස්ථාවක්. අපි දැන් ඉඳන් එවිට තව අස්තම අපි ඉඳලාගත්තේ. අවදිනේ මේ වල්ලේ වදනේ තාන්න ඕන කොහොමද මේක ප්ලෑන් කරේ කියලා අස්සට. ඕරේ මේ හඟුම්බර අවස්ථාවන් අපි ජීවිතවල දෙන්න ඕනේ. ඒවයි තමයි අපි ජීවත් වෙන්නේ. ඒ අද දවසේ බොහොම සුන්දරව ගන්න පුළුවන් මාළියෙක් එක්ක ඉන්න නිසා හරිම සතුටුයි දවසක් වෙයි. එන හැම ප්‍රශ්න පොඩි දෙන්න නැවතත් අපි නම හිරෝනට ආපු හැම ආදරේ අස්සම පොඩි අලිලා අපි යන්නේ.